ඉබුවන් අයිබෝන් ඔබතුමාගේ මොකද්ද නම? සුජිත් කුමාර්. කොහෙද පදිංචි? නිටොල් පිටියේ. මොකද්ද තිබුණ අසනීපය? ගඳ සුව දෙන්නේ නැති එක. ඇහුන්නේ ගඳ සුව දෙන්නේ නැති එක. නැහැ. ඊළඟට ගඳ සුවඳ දෙන්නේ නැති එකයි. නාහේ බ්ලොක් වෙලා වගේ තියෙන්නේ. අවුරුදු කීයක් දැන් තියෙනවද මේ තත්ත්වය? 2017 ඉඳලා තියෙන්නේ. 2017 ඉඳලා. ඔව්. දැන් එතකොට වෙදගෙදර රොහුණ පාරම්පරික හෙළවෙද බලමුළුව විසින් වෙදකම පාරම්පරික වෙදකම ඉගෙනගෙනලා ප්‍රායෝගික පුහුණුව ලැබලා අයිබෝන් ශිරෝමි ප්‍රතිකාර කිරීමේ මට්ටමට දැන් ඇය ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ ශිරෝමිගේ ගෙදරට එන්න මෙහි ප්‍රතිකාර කරනවා කියලා කොහොමද දන්නේ? අර පට්ටියපොළ පන්සලේ තිබිච්ච සායනේ තමයි විස්තර කරලා. පට්ටියපොළ පන්සලේ තිබුණු නොමිලේ වෛද්‍ය සායනේ තමයි දැනගත්තේ. ඔව්. ඔව්. එතකොට දැන් අද ඇවිල්ලා රුණ වෙද මහත්තයත් හම්බ වෙලා මොකද කරගත්තේ? නස්තියක් දාලා සෙමයි කර. නස්නියක් දාලා සෙමයි කර. සෙමයින් කරා. මේ තියෙන සෙම. සෙමයින් කරා. දැන් ඔයාලට දැනෙන සුවය සහනය මොකද්ද? ඔළුවේ බරගතිය අඩුයි කියලා. ඔළුව බරගතිය අඩුයි. දැන් නහය බ්ලොක් වෙච්ච එක හරියද? තියනවද? ඒකත් සාමාන්‍යයෙන් දැන් අර තිබුණට වඩා ගොඩක් අඩුයි. දැන් සුවඳ දැනෙනවද? තාම නම් ගඳ සුව දෙන්නේ නැහැ. ඔව්. අර තෙල් බෝතලයක් ගන්න ටක් ගාලා ගිහලා. ටක් ගාලා අරන් එන්න. අර අතොනින් අරගෙන මේස උඩින්. අපි බලමු දැන් සුවඳ දැනෙනවද කියලා. හරි? එතකොට 2017 ඉඳන් ගඳ සුවඳ දැනුන්නේ නැහැ. කෑමවල රස දැනුණාද ඔයාට? ඔව්. රස දැනුණා. රස දෙන්න. අරින්න බෝතලේ. අල්ලන්න නහයට සුවඳ දැනෙනවද කියලා බලන්න. තාම එන්නේ තාම එන්නේ නැහැ. එතකොට ඔයාලා දින 3ක් මේ ප්‍රතිකාරය කරන්න ඕන. මේ තෙල් එක පාවිච්චි කරන්න ඕන ඔයා මාසයක් විතර. එතකොට ඕක 100%ක් හරියනවා. දැනට තිබිච්ච බරගතිය මේ මොකුත් නැහැ. තියෙනවද? අඩුයි. ඔව් ඒක ගොඩක් අඩුයි. විශ්වාසයක් තියෙනවද මේකෙන් සුවපත් කරගන්න පුළුවන් වෙයි කියලා? උඹගේ වෙයි කියලා හිතර දෙන්න. ඔව්. ඒ කියන්නේ ඔයාලට ලැබෙන දැනට ලැබිච්ච සහනය අනුවද හිතෙන්නේ? එහෙම නැත්නම් නිකන් හිතට හිතන දෙයක්ද? සහනියගේ. සහනය ඔව්. සහනයත් එක්ක. හොඳයි. බොහොම ස්තුතියි. ත්‍රිවන් සරණයි වෙදගෙදර රොහුණ පාරම්පරික හෙළවෙද බලමුළු එක්ක සම්බන්ධ වුණාට ඔබට.